නිෂා good morning කොහොමද ඔයාගේ විවාහ ජීවිතය සතුටින්ද කොහොමද ඔයා එක අර්ථ දක්වන්නේ විවාහ ජීවිතේ ඉන්නවා තනිකඩ කියලා කොටසක් අවුරුදු 7 ඉඳලා 20 විතර වෙනකම් තනිකඩ ජීවිතේ අද කාලේ නම් 5 වසර විතර කපල් වෙනවා අයම කොටසක් ඉන්නවා තනිකඩ විවාහක කියලා ඒ කියන්නේ තනිකඩයි බැදලා නැහැ හැබැයි විවාහ ජීවිතයේ සියලුම ආතල් ගන්නවා ස්පා යනවා රූම් යනවා ෆුල් ෆන් අව ඉන්නවා තනිකඩ කොටසක් අවුරුදු 25 ඉඳලා ඉහළට එයාලා බදින්නේ නැහැ සමහර විට විරද්දිය ලිංගිකයාට අකමැත්ත බිය තියනවා මැරෙනකම්ම තනිකඩව ගෙවෙනවා සමාජෙන් ඔහුව හංගොඩු ගහනවා දුර්වල නිකමා කියලා විවාහක අනේ පව් උන්තික මොන නොගැලපීම් තිබුණත් දහසක් දුක් සංතාප දරාගෙන ජීවන බර අදින විවාහක ජීවිත සමහර විට කායික සතුටක් නැතුව ඇති ඔහෙ තලියම ෂේප් එකක් දාගෙන පාඩුව යනවා ඉදිරියට ඔන්න ඉන්නවා කැරමේම දරාගෙන ආව කොටස විවාහක තනිකඩ කොටස විවාහකයි නමුත් නොගැලපීම් නිසාම තනිව තමයි ජීවිතය ගෙවන්නේ එක ගෙදර ඉන්න පුළුවන් නමුත් කායික සම්බන්ධකම් නෑ එකට ගමනක් යන්නේ නෑ ඔෆිස් යනවා නම් කොටුවක් පනින්න ඉඩ තියෙනවා දෙන්නම හිතාගෙන ඉන්න කැරමේ විවාහය හැටියට දා හැකිය කියලා එතකොට නිෂා ඔයා ඔය කීව අය අතරින් මොන ගොඩේද මගේ ගොඩ කියන්න බෑ එතකොට මගේ තනිකර පුද්ගලකත්වය එළියට පේනවනේ